අද කතා කරමු ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න සහ වීඩියෝ එඩිට් කරන්න තියෙන software එකක් ගැන. ඔයා Wondershare demo creator එක download කරලා ඉවර නම් ඔයාලට සරලවම කරන්න තියෙන වගේ computer එකේ Wondershare demo creator එක open කරගන්න එක. ඉතින් මේ තියෙන Wondershare demo creator එක open කරගත්තාම තියෙන welcome screen එක මම කියවනේ මේකේ option දෙකක් තියෙනවා කියලා. පළවෙනි option එක තමයි video record. ඒ වගේම දෙවෙනි option එක තමයි video editor. ඉතින් මේ option දෙකම තියෙන එකම software එකේ වෙනම softwares අපිට download කරන්න ඕනේ වෙන්නේ නැහැ. හරි මම මුලින්ම කතා කරන්නම් video record එක ගැන. ඔයාලට බලා ගන්න පුළුවන් වම් අත පැත්තේ උඩ section එකේ තියෙනවා video record tool එක. ඉතින් ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මේ tool එකට එකපාරක් click කරගන්න. ඊට පස්සේ ඔයාලට new window එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් අහනවා what would you like to record කියලා. ඒ වගේම ඔයාලට option 6කුත් දීලා තියෙනවා. ඉතින් පළවෙනි option එක ඔයාලට බලා ගන්න පුළුවන් screen කියලා සහ ඊළඟට camera ඒ වගේම audio සහ තවත් ඔයාලට option මීට අමතරව තුනක් බලා ගන්න පුළුවන්. ඉතින් screen කියන එකෙන් වෙන්නේ ඔයාගේ screen එක record වෙන එක. ඒ වගේම camera කියන එකෙන් ඔයාලට වෙන්නේ ඔයාගේ web cameraවෙන් ඔයාව record වෙන එක. ඉතින් ඔයාලට audio එක record කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් audio tool එක සහ ඔයාලට game එකක් record කරගන්න ඕන නම් ඔයාලට game tool එක press කරගන්න පුළුවන්. ඉතින් මම screen එක record කරන නිසා මම මේ විදිහට screen කියන එක press කරනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ window එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි margin එකක් ගිහලා තියෙනවා. ඉතින් මේ margin එක ඇතුළත record වෙන කොටස අපිට ප්‍රමාණවත් මදි. මොකද අපිට full screen record කරගන්න නම් ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් පොඩි option එකක් තියෙනවා select screens කියලා. ඉතින් මෙන්න මේකේ drop එක press කරපුවම ඔයාලට මෙන්න මෙතන උඩම තියෙනවා full screen කියලා. ඉතින් මෙන්න මේක press කරන්න ඊට පස්සේ ඔයාගේ full screen එකම record වෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන record option එක සහ ඔයාලට මෙතන webcam එක ඒ වගේම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් microphone එක සහ ඔයාලට මෙතන sound එක ඔයාලට බලා ගන්න පුළුවන් system sound එක. ඊට අමතරව ඔයාලට මෙතන settings icon එක බලා ගන්න පුළුවන්. මේක press කරොත් ආව වෙන්න මේ වගේ window එකක් open වෙනවා. ඉතින් advanced settings යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් general එකේ මෙතන තියෙනවා export configuration කියලා. ඉතින් මෙතන single track recording and exporting කියන ටික දැම්මොත් ඔයාලට බලා ගන්න පුළුවන් record වෙනකොට මෙන්න මේ webcam එක එහාට මෙහාට අපිට position කරගන්න බෑ. ඉතින් multi track recording දැම්මොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේක ඔයාලට එහාට මෙහාට position කරලා හදා ගන්න පුළුවන්. ඒ වගේ මෙතන තියෙනවා hide mouse cursor කියලා. ඉතින් hide mouse cursor කියන එකෙන් වෙන්නේ ඔයාලට ඔයාලගේ mouse cursor එක hide වෙන එක tutorial එක කරනවා නම් ඒක දාන්න එපා. ඒ නිසා මම ටික් එක මේ විදිහට off කරගන්නවා. ඉතින් ඊළඟට මම file එකට ආපුවම ඔයාලට පුළුවන් ඔයාගේ record එක කොහෙද save වෙන්න ඕනේ කියලා ඔයාලට මෙතන select කරගන්න පුළුවන්. ඉතින් ඔයා දැන් හොයාගත්තා නම් ඔයාලට පුළුවන් මෙතන select folder කියන එක press කරන්න. ඒ වගේ මෙතන ඔයාලට පුළුවන් video කියන එකට ආපුවම මෙතන frame rate එක ඒ වගේම encode quality එක ඔයාලට හදා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයා webcam එකට આવත් ඔයාගේ cam එක තෝරන්න. ඒ වගේම resolution එක සහ frame rate එක මෙතන තෝරන්න පුළුවන්. සහ මෙතන short key එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේකට ආවේනික විච්ච short keys තියෙනවා. ඔයාලට මේවා customize කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන ටිකම හොඳ හින්දා මම මේ විදිහට save setting කියන එක එකපාරක් press කරනවා. එහෙම කරන්න ඔයාලට සරලවම කරන්න තියෙන මෙන්න මෙතන record button එක click කරන්න. ඊට පස්සේ ඔයාගේ screen එක record වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පොඩි drop එකක් තියෙනවා. ඉතින් මේක press කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ tool kit එකක් එනවා. ඉතින් මෙන්න මෙතනින් ඔයාලට pen tool එකෙන් ඔයාලට මොකක් හරි highlight කරලා පෙන්නන්න ඕන නම් ඔයාලට එහෙම නැත්නම් circle එක ගන්න ඕන නම් arrow key මෙන්න මේ විදිහට ඔයාලට හැම එකම අරගෙන ඔයාලට ඕන දෙයක් highlight කරලා පෙන්නන්න පුළුවන්. ඉතින් මේ ටික ඔයාලට undo කරගන්න ඕන. එහෙම නැත්නම් erase කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාලට ඒ අවශ්‍ය කොට erase tool එකෙන් click කරන්න. ඒ වගේ මෙතන focus වගේ icon එකක් තියෙනවා. මේක select කරලා මේ විදිහට desktop එකට click කරපුවාම වටේම අඳුරු වෙලා ඔයාලට බලා ගන්න පුළුවන් mouse cursor එක යන තැන විතරක් එළිය වෙනවා. ඉතින් මේකත් අනිවාර්යයෙන්ම ගොඩක් වටින option එකක්. ඒ වගේම white board එකට බලා ගන්න පුළුවන් මොනවා හරි ලියනවා නම් ඉතින් ඒකේ ඔයාලට මේ විදිහට erase කරගන්න පුළුවන්. white board එකට ඕනේ නැත්නම් ඔයාලට පුළුවන් වෙන්න මෙතන close icon එක දෙන්න. එහෙම නැත්නම් නැවතත් white board icon එක දෙන්න. ඒ වගේම මෙන්න මෙතන ඔයාලට undo redo වගේම වගේ record වෙන time එක ඒ වගේම මෙතන ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේක stop පොඩ්ඩක් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන සම්පූර්ණයෙන්ම stop කරගන්නත් පුළුවන්.
ඉතින් ස්ටොප් කරපුවාම වාට රෙකෝඩ් දෙන්න නැත්නම් ආයෙ මෙතන එක්ස්පෝර්ට් කරන්න එඩිට් කරන්න පුළුවන් වාට. ඉතින් මට එහෙම දේවල් කරන්න ඕනේ නැති නිසා මම මේ විදිහට ක්ලෝස් කරගන්නවා. ඉතින් මෙතනින් මම කරන්නේ ඊළඟට මෙතන login out වෙන එක වඩ බලා ගන්න පුළුවන්. login out වුණාම මෙන්න මේ වගේ welcome screen එකට නැවතත් එනවා. දැන් මම කතා කරන්නම් වීඩියෝ එඩිට් එක ගැන. ඔයාලා සරලම කරන්න තියෙන්නේ දකුණු අත පැත්තේ උඩ section එකේ තියෙන video edit tool එක උඩ එකපාරක් click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ welcome screen එක එනවා. ඉතින් මම මුලින්ම මේකේ basic information ටික කතා කරන්නම් මේ editing tool එකේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන library එකේ වාගේ video clip එක import කරන්න තැන තියෙනවා. ඒ වගේ මේ පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් templates සහ මෙතන තව ඒකට අදාළ දේවල් video effect, audio effect, cursor effect, ඒ වගේ මෙතන transition වගේ දේවල් උඩට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහේ import media කියන එකට ගිහිල්ලා මට අවශ්‍ය වීඩියෝ එක මේ විදිහට select කරලා import කරගන්නවා. ඊළඟට මම කරන්නේ මේ වීඩියෝ එක මෙන්න මේ විදිහට timeline එකට drag and drop කරගන්න එක. ඉතින් දැන් කතා කරන්නේ නැවතත් මේක ඉන්ටර්ෆේස් එක ගැන. ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු අත පැත්තේ section එකෙන් magic tool එක, ඒ වගේම video කියන category එක ඔයාලට බලා ගන්න පුළුවන්. scale එක වගේම rotation එක වගේම තවත් ඔයාලට option බලා ගන්න පුළුවන් ගොඩක් තියෙනවා. ඒ වගේම audio කියන එක ඔයාලට volume එක, ඒ වගේම sound balance, fade in සහ fade out හදා ගන්න පුළුවන්. animation එක ඔයාලට animation ටික හදා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පල්ලෙහා බලා ගන්න පුළුවන් timeline එකත් add වෙලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන වල බලා ගන්න පුළුවන් කහ පාට ඉරක් වගේ තියෙනවා. ඉතින් මේකට කියනවා time head එක කියලා. මෙන්න මේකෙන් තමයි අපි කරන editing හැම එකක්ම කරන්නේ. ඉතින් දැන් මට මේකේ එක දැනක් තියෙනවා කට් කරගන්න. ඉතින් මම ඒ කට් කරගන්න මෙන්න මේ විදිහට වඩ බලා ගන්න පුළුවන්. මගේ මේ වීඩියෝ එක ඉවරන තැනට මම මේ විදිහට ගේනවා. right. ඉතින් ඊළඟට කරන්න මෙන්න මෙතන වඩ බලා ගන්න පුළුවන් split කියලා icon එකක් තියෙනවා. එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙන split icon එක වඩ දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට වීඩියෝ එක මෙතනින් කට් වෙනවා. එහෙම නැත්නම් ඔයාලට S කියන ෂෝට් කී එක යූස් කරන්නත් හැකියාව දීලා තියෙනවා. ඒ වගේම ඔයාලට කොහේ හරි මොකක් හරි රෙකෝඩ් කරන්න බැරුණොත්, වගේ වොයිස් එක රෙකෝඩ් කරන්න බැරුණොත් ඔයාලට පුළුවන් මෙතන රෙකෝඩ් අයිකන් එකෙන් ඔයාලට අවශ්‍ය ටික ඩබින් කරගන්න හැකියාව තියෙනවා. මෙතන මයික්‍රොෆෝන් එක තෝරලා ඉවරලා ඒකත් අනිවාර්යයෙන්ම මේකේ තියෙන වැදගත් ෆීචර් එකක්. ඒ වගේම ඔයාලට මේක ක්‍රොප් කරගන්න හැකියාව දීලා තියෙනවා වගේ වීඩියෝ එක. ඉතින් මම මේ තියෙන එක මට හොඳ හින්දා මම මේ විදිහටම තියාගන්නවා. ඉතින් ඔයාගේ editing එක සම්පූර්ණයෙන්ම ඉවර වුණාන් පස්සේ ඔයාලට කරන්න තියෙන export කරන්න. ඉතින් මට export කරන්න බෑ. මෙන්න මේ වගේ තැනක් එනවා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් Google account එක මේ විදිහට select කරලා ඉවරලා ඔයාලට පුළුවන් මේ demo creator එකට login වෙලා කිසිම ගැටලුවක් නැතුව වීඩියෝ එක export කරගන්න. ඉතින් වීඩියෝ එක export කරද්දී එක තියෙන එක ප්‍රශ්නයක් තමයි වීඩියෝ එක මැද්දෙන් logo එකක් ඇතුල් වෙනවා. ඉතින් ඒක එන්නේ ඔයා මේ software එක buy කරලා ගත්තේ නැති නිසා. ඉතින් ඔයාලට පුළුවන් එතනින් purchase කරන්න. ඊට පස්සේ ඔයාලට video editing එක සම්පූර්ණයෙන් මේකෙන් ඔයාලට කරගෙන යන්න පුළුවන් කිසිම logo එකක් නැතුව. ඉතින් මට කරන්න බැරි නිසා තමයි මට purchase කරන්න බැරි වුණ නිසා තමයි මට මේ වගේ එකක් එන්නේ. හරි. ඉතින් කොහොමද ඉතින් අද ගෙනාව වීඩියෝ එක? ඉතින් අද වීඩියෝ කොහොමද? ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් දාන්න, ඒ වගේම comment එකක් දාන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ යාළුවෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා තාමත් Navi Technique family එක join නොවන කෙනෙක් නම් ඔයාලා පුළුවන් පල්ලෙහා තියෙන සුදු පාට subscribe button එක click කරලා ඉවරලා Navi Technique YouTube channel එකට join වෙන්න. ඒ විතරක් නෙවෙයි, මෙහා පැත්තේ තියෙන පොන්චි notification bell icon එක all press කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් අපි අලුතෙන්ම release කරන videos ඔයාගේ smartphone එකටම ගෙන ගන්න හැකියාව තියෙනවා. එහෙනම් ඉතින් අද දෙකින් එන්නම් හැමෝම Navi Technique YouTube channel එක අලුත් video එකකින් ජය වේවා.